ඔයා දන්නවද ඔයා ඊයේ රෑ ෆෝන් එකෙන් සර්ච් කරපු දේ ඔයා පහුගිය සතියේ ගිය හැම තැනක්ම ඔයා YouTube එකේ බැලුව හැම වීඩියෝ එකක්ම ඔයා Google Assistant එකට කිව්ව හැම වචනයක්ම ඒ හැම එකක්ම මේ වෙලාවේ කවුරු හරි මතක තියාගෙන ඉන්නවා කියලා ඒක ඔයාගේ යාළුවෙක් නෙවෙයි ඒක ඔයාගේ ෆැමිලි එකේ කෙනෙක් නෙවෙයි ඒක Google හරි මන් දන්න ඔයා හිතනවා ඇති අනේ ඒක සාමාන්‍ය දෙයක් නේද හැමෝම Google use කරනවනේ කියලා ඒත් ඔයා මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බැලුවොත් ඔයාට ඔයාගේම ෆෝන් එක අතට ගන්න බය හිතෙන්න පුළුවන් මම අතිශයෝක්තියෙන් කියන්නේ නෑ මේක රියල් ඩේටා ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා මොකද මේකෙන් පස්සේ ඔයා ඩිජිටල් වර්ල්ඩ් එක දකින විදිහම වෙනස් වෙයි හරි අපි පටන් ගමු දැන් හිතන්න ඔයා උදේ නැගිටලා මුලින්ම කරන්නේ මොකද ෆෝන් එක අතට ගන්නවා Gmail චෙක් කරනවා Google Maps ඕපන් කරනවා YouTube ඕපන් කරනවා Chrome browser එකෙන් මොකක් හරි සර්ච් කරනවා ඔයා දවස පටන් ගන්නෙම Google එක්ක දවස ඉවර කරන්නේත් Google එක්ක ඇත්තටම හිතලා බලන්න ඔයාගේ හොඳම යාළුවට වඩා ඔයාගේ පවුලයට වඩා ඔයා ගැන වැඩිපුරම දන්නේ Google ඒත් Google ඇත්තටම ඔයා ගැන මොනවද දන්නේ ඒක තමයි අපි අද කතා කරන්න යන්නේ ඒත් මේක බය වෙන්න කියලා කරන වීඩියෝ එකක් නෙවෙයි මේක ඔයාට අවයාර්නස් එකක් දෙන්න කරන වීඩියෝ එකක් මොකද ඔයාගේ ඩේටා ගැන ඔයා දැනුවත් වෙන එක ඔයාගේ අයිතියක් හරි අපි පොයින්ට් බයි පොයින්ට් බලමු Google ඔයා ගැන හරියටම මොනවද සේව් කරගෙන තියෙන්නේ කියලා පළවෙනි එක ඔයාගේ සර්ච් හිස්ටරි ඔයා Google එකේ සර්ච් කරපු හැම දෙයක්ම ඩේට් එක එක්ක ටයිම් එක එක්ක සේව් වෙලා තියෙනවා ඔයා ගිය අවුරුද්දේ how to lose weight කියලා සර්ච් කරාද ඒක තියෙනවා ඔයා රෑ දෙකට why can't I sleep කියලා සර්ච් කරාද ඒකත් තියෙනවා ඔයා is my relationship normal කියලා සර්ච් කරාද ඒකත් සේව් වෙලා ඔයා කවුරුවට කියන්නේ නැති ඔයාගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔයා Google එකට ඇහුවා ඒ හැම එකක්ම Google මතක තියාගෙන ඉන්නවා දෙවෙනි එක ඔයාගේ location history ඔයා Google Maps use කරනවා නම් නැත්නම් Android phone එකක් use කරනවා නම් ඔයා ගියේ හැම තැනක්ම Google දන්නවා. ඔයා උදේ office එකට ගියා, සවසට gym එකට ගියා, රැට යාළුවගේ ගෙදර ගියා. ඒ හැම එකක්ම map එක උඩ mark වෙලා තිනවා. ඇත්තටම ඔයාට මේක බලන්නත් පුළුවන්. Google Maps app එකේ timeline කියලා option එකක් තියෙනවා. ඒක open කරලා බලන්න. ඔයා පහුගිය මාසවල ගියේ හැම තැනක්ම route එක එක්ක time එක එක්ක දකින්න පුළුවන්. පළවෙනි පාරට ඒක බලනකොට ඔයාට ටිකක් creepy feel එකක් දැනෙයි. ඒක guarantee. තුන්වෙනි එක ඔයාගේ YouTube watch history. ඔයා YouTube එකේ බැලුව හැම වීඩියෝ එකක්ම ඒක කී වෙලාවට බැලුවද කොච්චර වෙලාවක් බැලුවද ඒ හැම එකක්ම රෙකෝඩ් වෙනවා. ඔයාගේ ඉන්ට්‍රෙස්ට්ස් මොනවද? ඔයා රැට මොන වගේ කන්ටෙන්ට්ද බලන්නේ? ඔයා මොටිවේෂනල් වීඩියෝස් බලනවද? ගෝස්ට් ස්ටෝරීස් බලනවද? කුකින් වීඩියෝස් බලනවද? Google ඒ හැම දෙම දන්නවා. ඒකෙන් Google ඔයා මොන වගේ කෙනෙක්ද කියලා ප්‍රොෆයිල් එකක් හදා ගන්නවා. ඒක ඇඩ්ස් දාන්න යූස් කරනවා. ඒ නිසා තමයි ඔයා ෂූ එකක් ගැන සර්ච් කරාම YouTube එකේ වෙබ්සයිට් වලත් ෂූ ඇඩ්ස් එනවා. ඒක මැජික් නෙවෙයි. ඒක ඔයාගේ ඩේටා. හරි. දැන් අපි ටිකක් ඩීපර් යමු. මේ ටික තමයි බොහෝ දෙනෙක් නොදන්න පාර්ට් එක. voice recordings. ඔයා කවදා හරි okay Google කියලා කතා කරලා තියනවද? නැත්නම් Google Assistant use කරලා තියනවද? ඔයා කිව්ව හැම වචනයක්ම ඔයාගේම voice එකෙන් Google save කරගෙන තියනවා. මේක විශ්වාස කරන්න බැරි නම් ඔයාම ටෙස්ට් කරලා බලන්න. Google එකේ myactivity.com කියලා ටයිප් කරන්න. ඒකේ ඔයාට ඔයාගේ voice recordings ඇහෙන්න පුළුවන්. ඔයාගේම voice එක ඔයාම play කරලා අහන්න පුළුවන්. පළවෙනි පාරට ඒක අහනකොට ඔයාට ටිකක් genuine shock එකක් දැනෙයි. ඒක guarantee. තුන්වෙනි එක ඔයාගේ ad profile. Google ඔයා ගැන profile එකක් හදාලා තිනවා. ඔයාගේ වයස, gender, interests, ඔයා married ද single ද, ඔයා මොන language ද කතා කරන්නේ, ඔයාගේ income level එක මොන තරම්ද මේ හැමදේම Google අනුමාන කරලා profile එකකට දාලා තිනවා. ඒකත් ඔයාට බලන්න පුරියොන්. adsettings.google.com කියලා ටයිප් කරන්න. ඒකේ Google ඔයා ගැන හිතන දේවල් ටික පෙන්නනවා. සමහර ඒවා හරියට හරි, සමහර ඒවා වැරදි. ඒත් ඒ ප්‍රොෆයිල් එක බේස් කරලා තමයි ඔයාට ads පෙන්නන්නේ. Gmail එකේ emails. ඔයා Gmail use කරනවා නම් ඔයා send කරන, receive කරන හැම email එකක්ම Google servers වල තියෙනවා. ඔයාගේ bank statements, job applications, personal conversations, medical reports ඒ හැමදේම. දැන් ටිකක් නිශ්ශබ්දව හිතන්න. ඔයාගේ ජීවිතයේ සීක්‍රට්ස් කියලා ඔයා හිතන දේවල් ඒවා ඇත්තටම සීක්‍රට්ස්ද? Google ඒ හැම එකක්ම දැනගෙන ඉන්නවනම්. හරි. දැන් ඔයාට ප්‍රශ්නයක් එන්නේ නැති. ඇයි Google මේ තරම් data collect කරන්නේ? උත්තරේ සරලයි. සල්ලි.
Google එකේ revenue එකෙන් 80% එකට වඩා එන්නේ advertising වලින්. ඔයාගේ data එක use කරලා ඔයාට perfectly targeted ads පෙන්නනවා. ඔයා baby clothes search කරාම ඔයාට baby products වල ads එනවා. ඔයා gym ගැන search කරාම protein powder ads එනවා. ඔයා travel ගැන search කරාම hotel deals එනවා. ඔයා හිතනවා Google free service එකක් කියලා. Gmail free නේද? YouTube free නේද? Google Maps free නේද? ඒත් ඇත්තටම free නෑ. ඔයා pay කරන්නේ money වලින් නෙවෙයි. ඔයා pay කරන්නේ ඔයාගේ data වලින්. Technology world එකේ famous කීමනක් තියෙනවා. If the product is free, you are the product. Product එක free නම් ඔයා තමයි product එක. ඔයාගේ data එක, ඔයාගේ habits, ඔයාගේ interests ඒව තමයි Google විකුණන්නේ advertisers ලට. ඒක through ads. ඒක $1 billion business එකක්. ඇත්තරම 2024 දී Google ගේ advertising revenue එක බිලියන 300කට වඩා වැඩි. ඒ money එකෙන් හොඳ කොටසක් එන්නේ ඔයාගේ data එකෙන්. හරි. දැන් ඔයා හිතනවා ඇති එහෙනම් මොකද කරන්නේ? Google use කරන්න නවත්තන්නද කියා? නෑ. Google use කරන්න නවත්තන්න ඕනේ නෑ. ඒත් ඔයා smart වෙන්න ඕනේ. මෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක්. එක myactivity.google.com එකට ගිහින් ඔයාගේ activity auto delete කරන්න set කරන්න. months 3කට නැත්නම් months 18කට auto delete වෙන්න set කරන්න පුළුවන්. දෙක Google Maps එකේ location history එක off කරන්න. ඔයාට ඒක අවශ්‍ය වෙලාවට විතරක් on කරන්න පුළුවන්. 3 YouTube watch history, search history pause කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ recommendations ටිකක් වෙනස් වෙයි. ඒත් ඔයාගේ privacy වැඩි වෙයි. 4 Google Ads settings එකට ගිහින් ad personalization එක off කරන්න පුළුවන්. 5 incognito mode එක use කරන්න. private search engines use කරන්න. DuckDuckGo වගේ alternatives try කරන්න. මේ steps ටික ගත්ත කියලා ඔයාට data 100% protect වෙනවා කියලා මම කියන්නේ නැහැ. ඒත් ඒක ඔයාට control එකක් දෙනවා. ඒක තමයි වැදගත්ම දේ. හරි. අපි මේ වීඩියෝ එක wrap up කරමු. මම මේ වීඩියෝ එකෙන් Google bad කියලා කියන්න හදන්නේ නැහැ. Google අපේ ජීවිත ගොඩක් ලේසි කරලා තිනවා. ඒක සත්‍යයක්. ඒත් ඔයාගේ data ගැන ඔයා aware වෙන්න ඕනේ. ඒක ඔයාගේ digital life එකේ responsibility එකක්. අපි physical world එකේ අපේ ගෙදර door එක lock කරනවානේ. අපේ wallet එක pocket එකේ හොඳට තියාගන්නවානේ. ඒ වගේ මේ digital world එකෙත් අපි අපේ data protect කරගන්න ඕනේ. Knowledge is power. දැන් ඔයා දන්නවා Google ඔයා ගැන මොනවද දන්නේ කියලා. ඒ දැනුම use කරන්න, smart වෙන්න, aware වෙන්න. මොකද මේ digital age එකේ ඔයාගේ data කියන්නේ ඔයාගේ identity එක. ඒක protect කරන්න ඔයාට විතරයි පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට useful වුණා නම් ඔයාගේ යාළුවෙක්ට share කරන්න. මොකද මේ දේවල් හැමෝම දැනගන්න ඕනි. ඔයත් myactivity.google.com එකට ගිහින් බැලුවා නම් ඔයාට මොනවද දැනුනේ? ඒක comment section එකේ ලියන්න. මම හැම comment එකකටම reply කරනවා. තාම subscribe කරලා නැත්නම් subscribe button එක hit කරන්න. bell icon එක press කරන්න. මොකද මේ වගේ ඔයාගේ digital life එක save කරගන්න උදව් වෙන videos ඉස්සරහට එනවා. ඔයාගේ data, ඔයාගේ choice. මතක තියාගන්න එක. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Stay safe, stay smart.